ABC ත්‍රිකෝණයක ශීර්ෂ වලට අදාළව ඛණ්ඩාංක දීලා තියෙනවා නම් ඒ ත්‍රිකෝණයේ පරිමිතිය හොයාගන්න පුළුවන්. හරි. අපි ඒක කොහොමද කරන්න කියලා බලන්න තමයි අද යන්නේ. අපි බලමු ඊට කලින් තියරි පොඩ්ඩක් මතක් කරගෙන. හරිද? තියරි පොඩ්ඩක් මතක් කරගමු. A කියලා ලක්ෂයක් තියෙනවා කියලා හිතන්න. ඒ ලක්ෂයට අදාළ ඛණ්ඩාංකයක් තියෙනවා. දැන් කාර්ටීසිය තලය එක නම් කරනකොට අපි දන්නවා x සහ y කියලා අගයන් තියෙනවනේ. එහෙනම් A කියන ලක්ෂයට අදාළව x වලගේ x1 විදියට ගමු. පොදුවේ සූත්‍රයකට අදාළව මේක. y වලට අදාළගේ y1 කියලා ගමු. ඒ වගේම b කියලා තව ලක්ෂයක් තියෙනවා කියලා හිතන්න. b කියන ලක්ෂයට අදාළවත් x අගේ x2 විදියටත් y වලගේ y2 විදියටත් ගමු. අපිට දැන් ඕනි මෙන්න මේ a හා b ලක්ෂ දෙක අතර දුර හොයාගන්න. නැත්නම් සරල රේඛයේ දුර හොයාගන්න ඕනේ. තේරුණාද? මෙන්න මේ සරල රේඛයේ දුර හොයාගන්න පයිතගොරස් සම්බන්ධතාවයේ ඇසුරින් අපිට පුළුවන් මෙන්න මේ සූත්‍රය ගොඩ නගා ගන්න. පැහැදිලිද? එහෙනම් අපි දන්නවා ලක්ෂ දෙකක් අතර දුර හරිද? සරල රේඛී දුර හොයාගන්න මේ සූත්‍රය ගොඩ නගා ගන්න පුළුවන් කියලා කිව්වනේ. එහෙනම් බලන්න මේ ත්‍රිකෝණයට මේක ඇප්ලයි කරන්න පුළුවන්. A ශීර්ෂය B ශීර්ෂය අතර මෙන්න මේ සරල රේඛී දුර හොයා ගන්නත් පුළුවන් එහෙනම් මෙන්න මේ සූත්‍රය ඇසුර. ඒ වගේම BC අතර දුර හොයා ගන්නත් පුළුවන්. ඒ වගේම AC අතර දුර හොයා ගන්නත් පුළුවන්. එහෙනම් ත්‍රිකෝණයේ පරිමිතිය කියලා කියන්නේ වටේ දිගනේ. එහෙනම් ඒ වටේ දිගවල් තුනේ එකතුව මේ සූත්‍රය ඇසුරින් හොයාගෙන ඒ තුන එකතු කරා නම් අපිට උත්තරය ලැබෙනවා. එහෙනම් අපි දැන් එකින් එක මෙන්න මේ පාද තුනට අදාළ අගයන් අරගෙන අපි මේක හදමු. හරි. දැන් බලමු අපි ඉස්සලාම ගමු මෙන්න මේ A ලක්ෂයයි B ලක්ෂය අතර තියෙන AB දුර. AB දුර හොයාගමු. AB දුර. අපිට දැන් x1 y1 x2 y2 ඕනේ. එහෙනම් අපි A ලක්ෂයට අදාළව x වලගේ x1 විදියටත් y වලගේ y1 විදියටත් ගමු. B ලක්ෂයට අදාළව x වලගේ x2 විදියටත් y වලගේ y2 විදියටත් ගමු. පැහැදිලිද? හරි. දැන් අපි y2 ගෙන් y1 අඩු කරන්න යන්නේ. බලන්න y2 කියන්නේ කීයද? 1යි. මේ 1යි. 1 ඍණ y1 කියන්නේ කීයද? 4යි. 4යි. එයාගේ වර්ගය ධන x2 කියන්නේ කීයද? x2 කියන්නේ ඍණ 2යි. ඍණ 2යි. එයාගෙන් අඩු කරනවා x1 කියන්නේ 2යි. 2යි. එයාගේ සම්පූර්ණ වර්ගය අන්නේ කොටම වර්ගමූලය දාන්න. එහෙනම් ඔක සුළු කරගන්න තියෙන්නේ දැන් බලමු. 1 ඍණ 4 කියන්නේ ඍණ 3යි. ඍණ 3ේ වර්ගය කියලා කියන්නේ කීයද? ධන 9යි. ඍණ වැඩි කිරීම ඍණ කියන්නේ 9යි ධනනේ 9යි. හරි ධන දැම්මා. ඊට පස්සේ බලන්න ඍණයි ඍණ 4යි. ඍණ 4ේ වර්ගය කියලා කියන්නේ 16 ධන 16. ඒ සම්පූර්ණ එකේ එකතුවේ වර්ගමූල 16 9 25යි. මේක සුළු කරගන්න 25ේ මූලය කියන්නේ කීයද? 5යි. අපි සෙන්ටිමීටර වලින් ගමු. සෙන්ටිමීටර. එහෙනම් AB අතර දුර කීයද? 5යි සෙන්ටිමීටර. හරිද? එහෙනම් ඔන්න AB අතර දුර හොයාගත්තා කීයද? 5යි සෙන්ටිමීටර. 5යි සෙන්ටිමීටර. අපි දැන් ওই විදිහටම AC අතර දුරත් BC අතර දුරත් හොයාගමු. අපි මේක පොඩ්ඩක් පැත්තකට දාගමු. හරි. දැන් හොයන්න ඕන AC අතර දුර. AC අතර දුර හොයන්න යන්නේ. AC දුර. අපිට ඒකටත් ඕනේ අර x1 y1 x2 y2 ඕනේ. අපි එහෙනම් මෙතන x1 y1 නම් කරන් දෙන මේක නම් කරගමු අපි x2 y2 කියලා. පැහැදිලිද? දැන් බලන්න y2 ගෙන් y1 අඩු කරනවා. y2 කියන්නේ කීයද? අන්න බිඳුවයි. බිඳුවෙන් අඩු කරනවා. y1 කියන්නේ කීයද? y1 කියන්නේ 4යි. 4. එයාගේ වර්ගය ධන x2 කියන්නේ කීයද? x2 කියන්නේ 5යිනේ. 5යි. අන්න එහෙනම් x2 කියන්නේ 5. ඍණ x1 කියන්නේ 2යි. 2යි. එයාගේ වර්ගය සම්පූර්ණ එකේ වර්ගමූලය. දැන් බලන්න මෙතන ඍණ 4 වර්ගය මං කිව්වා 16යි කියලා. ධන 16යි. 5 ඍණ 2 කියන්නේ 3යි. 3ේ වර්ගය
9යි. එහෙනම් 16 9 25යි. 25 මූලය. 25 මූලය කියන්නේ කීයද? 5යි. එතනත් 5 සෙන්ටිමීටර. එහෙනම් ඔන්න AC අතර දුරත් 5 සෙන්ටිමීටර. ඔන්න AC අතර දුරත් 5 සෙන්ටිමීටර. හරි. දැන් අපි පාද දෙකක් හොයාගත්තා. අපිට දැන් හොයන්න තියෙන්නේ BC පාදයේ දිග. මේකත් පැත්තකට දාගමු. අපි යන්නේ දැන් BC පාදයේ දිග. BC දුර කියලා මම අරන් කියව අරන් තියෙන අවුලක් නැහැ දිග හරි දුර හරි. හරිද? ඒතර BC පාදයේ දිග. හරිද? BC. එහෙනම් මේ ලක්ෂ දෙකට අදාළවත් අපි අර කලින් කරා වගේම කරන්න තියෙන්නේ. අපි මේක නම් කරගමු. දැන් x2 මෙතන x1 මෙතන y1 කියලා නම් කරමු. මේ ලක්ෂ දෙක අතර දුර හොයනකොට y2 රින y1. y2 කියන්නේ කීයද මේ? මේ ලක්ෂ දෙක සලකන්නේ දැන් මේ අරන් තියෙන්නේ BC නෙමෙයි BC. එහෙනම් y2 කියන්නේ බිඳුවක්. බිඳුව රින y1 කියන්නේ කීයද? y1 කියන්නේ කීයද? y1 කියලා කියන්නේ 1යි. 1 වර්ගය ධන x2 කියන්නේ කීයද? x2 කියන්නේ කීයද? 5යි. රින x1 කියන්නේ කීයද? x1 කියලා කියන්නේ රින 2යි. රින 2යි. සම්පූර්ණ වර්ගය ඊකට දාන වර්ගමූලය. පැහැදිලිද? මේ BC ලක්ෂ දෙකට තමයි මේ දාලා තියෙන්නේ. හරි. ඍණ එකේ වර්ගය ධන 1යි. ධන 5 මෙතන ඍණ වැඩි වුණා ධන වෙනවා. එතකොට 5 ධන 2 7යි. 7 වර්ගයනේ. 7 වර්ගය. 7 වර්ගය කියන්නේ 49යි. ධන 1යි. එහෙනම් 1 ධන 49 කියන්නේ 50යි. 50යිනේ. 50යි කියලා කියන්නේ 25 වරක් 2 නේද? 25 වරක් 2. 25යි කියන්නේ එයාගේ පහේ වර්ගය එහෙනම් 5. වැඩි කිරීම 2යි කියලා කියන්නේ කීයද? 2 මූලය කියන්නේ කීයද? අපි ඔක ලියාගනිමු. පැහැදිලි නැත්නම් සුළු කරපු විදිහ පැහැදිලි නැතු වෙනවා. 2යි. හරි AB. sorry BC නේ. BC. එහෙනම් 5 වැඩි කිරීම 2 කියලා කියන්නේ කීයද? 2 මූලය කියන්නේ කීයද? 1.4ක් විතර නේද? හරි 1.4ක් විතර. මේක සුළු කරගන්න ලේසි ක්‍රමය තමයි කැල් එකකින් පුළුවන් ඔයාලට 5 වැඩි කිරීම 14නේ. එතකොට 70යි. 70න් දශම ස්ථානයක් අයින් කරපුවම 7යි සෙන්ටිමීටර. හරි. එහෙනම් ඔන්න අපි BC අතර දුරත් හොයාගත්තා. BC අතර දුර කීයද? 7යි සෙන්ටිමීටර. හරිද? එහෙනම් ඔන්න AB අතර දුර 5 සෙන්ටිමීටර, AC අතර දුර 5 සෙන්ටිමීටර, BC අතර දුර 7 සෙන්ටිමීටර. අපිට දැන් ඕනේ මොකද්ද? ABC ත්‍රිකෝණය මෙන්න මේ ABC ත්‍රිකෝණ පරිමිති. පරිමිති කියන්නේ වටේ දිගනේ. එහෙනම් මෙන්න මේ AB ධන AB ධන AB ධන ධන එන දිග කියලාම ලියමු. AB දිග ධන AC දිග ධන BC දිග. ඔන්න ඔය දිගවල් තුන එකතු කරාම හරිය නේද? AB දිග කීයද? 5යි සෙන්ටිමීටර ධන AC දිග කීයද? 5යි සෙන්ටිමීටර. BC දිග කීයද? 7යි සෙන්ටිමීටර. 5යි 5යි 10යි 7යි 17යි සෙන්ටිමීටර. එහෙනම් ඔන්න අපේ දීලා තියෙන ත්‍රිකෝණේ පරිමිති ආවා. පරිමිතිය ඔන්න ඔය විදිහට ගන්න. පැහැදිලිද? හැම වෙලේම මතක තියාගන්න මේ ගාන හදනකොට ලක්ෂ දෙකක් අතර දුර හොයනකොට පයිතග්‍රස් සම්බන්ධතාවය ඇසුරින් ගොඩනගාගත්ත මෙන්න මේ සූත්‍රය මතක තියාගන්න ඕනි. ලේසියෙන් MCQ එකක් කොට දාගන්න නම් හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේ ගාන හදලා ඉවර කරන්නේ. හරි.